කැට් බෙඩ් එකක් හැදුවා. මේක හැදුවේ පරණ ලොකු ටවල් එකක්. මේ ඇතුළට ටවල් එක නවලා රෝල් කරලා දාලා තව ටවල් එකක් ඒක ඇතුළට දාලා උඩින් මේගොල්ලන්ගේ රෙද්දකුත් දාලා මෙන්න කිටාන ඉදි. අද වෙ නූනු නානට. හරිද? ආන්නක ඉතින් වෙච්ච සිද්ධියේ නූනු නානගේ සූට්කේස් එක ගියා. ඔව්. ඒ නිසා නූනු නානට නිදා ගන්න දෙයක් ඕනේ නේ කියලා නූනු නානට මේක හැදුවා. අදලා මමත් පොඩ්ඩක් ඇලට් එකක් දැම්මා. අවසට මමත් පොඩ්ඩක් හැලවෙලා. මම ඇලවෙලා නැගිටිනකොට අනේ පව් කියන්න දුකයි අයියෝ අර ඈනුනුත් අරිනවා. නූනු නාන වේලියට දාලා මෙන්න කිටා නැගලා ඒක උඩ නිදි. සැපට නිදි. තේනි මෙතන මේ පේනවද? පෙට්ටියක් උඩ ලීදා ලියොලයි ජුඟුලයි බුඟුලයි තංගලයි අපි යන් ඔන්න ලියලයි මේකේද චූටි පැටව අන්න චූටි පැටව පෙට්ටියක් ඇතුලේ මේ පේනවද මෙතන අම්මගේ ඇඳ මගේ ඇඳ ඒ අතර පෙට්ටියක් උඩ ශාෂා පුටුවක් උඩ ටීනි මෙන්න ඒගොල්ලන්ගේ සෙල්ලම් බඩු මෙතන බෙඩ් කොම්මනද කැට් බෙඩ් එකක් ඇදුවා ඒකේ උඩ කිටානේදී එතනට පොඩි ඒතුවක් දාලා නූනු නාන බතලයක් බීම මෙන්න දැන් ඉතුරු ළමයි ටික අඬ ගා ගන්න ඕනේ දැන් අවස කෑම වෙලාව හරි මම මේ කියන්න ගත්තේ මොනවද දන්නවද අර කියනවා නේද කපුටායි ගෙදර කොහා පැටව දානවා වගේ නූනු නානයි ගෙදර කිටානේදී නූනු නාන බිම කිටා ඇතුලේ නූනු එලි කිටා ඇතුලේ නූනු එලි කිටා ඇතුලේ කිටු පව් නේද කිටු දැන් මේ තව එකක් ඔයලා තව එකක් හදන්න ඕනේ. ඉතින් මේ අදහසක් දැම්මේ මේක හැමෝටම මොකද මම දකින්නවා ගොඩාක් දුරට මේ කැට් බෙඩ් හරි ගණන් ඉතින් හරි මිලයි හරි ලස්සනයි ඒවා. ඉතින් අපේ ළමයිටත් මේ සීතල කාලේ මේ වගේ කැට් බෙඩ් එකක් හදලා දෙන්න තියෙනවා නම් හැමෝටම මේ ඉවතලාන මේ වගේ තුවා මම හිතන්නේ ලොකු බෙඩ් ෂීට් වලින් හරි පුළුවන් මේක මමත් බලාගත්තේ YouTube එකෙන් ඒක රෝල් කරලා ලස්සනට රවුමට අදා ගන්න පුළුවන්. හරි ලස්සනයි ටයර් එකක් වගේ එනවා. උත්සාහ කරලා බලන්න හැමෝම. එහෙනම් ඔන්න අපේ කැට් බෙඩ් එකේ එළියේ නූනු ඇතුලේ කිටි එළියේ නූනු ඇතුලේ කිටු. අනේ තව එකක් හදන්න තව එකක් හදන්න ඕනේ එකක් ඉතින් මදි ඊට වැඩිය දාන්න ඉඩක් නෑ අපේ ගෙදර හරි චූටි අනේ පොඩි කාමරය මේක කාමරයයි මෙන්න මෙතන කුෂිය ඔයගොල්ලෝ දකින හැමදේම කන්න දෙන කුසිය අන්න ඉස්තරින් එහාට ස්ටෝප් ඔච්චරමයි ඉඩ තව ඉඩ තියෙනවා නම් මම ළමයිට ඕන දෙයක් කරලා දෙනවා මගේ ළමයිනේ යන් නැගිටින් කෑම වෙලාව එන්න නානේ යන් ඔන්න අයන අපි යනවා රැයට කෑම දෙන්න. එහෙනම් හැමෝටම සුබ කැට් බෙඩ් දවසක් වේවා. මොකද අද අපේ ළමයින්ට කැට් බෙඩ් එකක් ඇදුවා මමම ඇදුවා. YouTube බලාගෙන. yes ෆෝන් එකේ data තියෙනවා නම් ෆෝන් එක අතේ තියෙනවා නම් කරන්න වැඩකුත් නැත්නම් චුට්ටක් ගිහලා ඒ වෙලෙට බලන්න සර්ච් කරන්න. පූෂන්ට මොනවද දෙන්න පුළුවන් මම නම් බලන්නේ පූෂන්ගේ බල්ලන්ගේ වීඩියෝ. මනුස්සයන්ගේ දේවල් බලන්න වැඩි ඒව බලන්නේ හරි වටිනවා ඉනා වෙන්න පුළුවන් ලේ පිරිසුදු වෙනවා සතුටුයි නැද්ද ඕගොල්ලන්ටත් ලේ පිරිසුදු කරගන්න ඕන නම් මට ඇත්තටම මම මේ ළඟදී ගිහලා මම මගේ ලේ ටෙස්ට් කරා මට ෂුගර් නෑ මට ප්‍රෙෂර් නෑ මගේ ECG බැලුවා මගේ ECG හොඳයි ඒ කියන්නේ මේ පුෂත් එක්ක ඉඳලා මගේ ලේ පිරිසුදු වෙලා මගේ ප්‍රෙෂර් එක නෝමල් ප්‍රෙෂර් එක හිටියගම හයි වෙනවා පුෂ ගෙදර ආවේ නැත්තම් විතරක් ECG හොඳයි. ඒ කියන්නේ මට හදවතක් තියෙන නිසා මගේ හදවත හොඳයි. හදවත තියෙන්නේ තමයි අපි වගේ මේ වගේ අශරණ සතුන්ට පිට වෙන්නේ. ඇත්තටම හොඳ හදවතක් තියෙනෝනේ. ඒම නැත්තම් මොනවා තිබුණත් ලොකු ගයක් තිබුණත් වැඩක් නැහැ. මිල මුදල් තිබුණත් වැඩක් නැහැ. හොඳ ආදරණීය හදවතක් නැත්තම් අසරණ සතෙකුට පිට වෙන්න පුළුවන් තරමට කාරුණික වෙන්න පුළුවන් තරමට ආදරය කරන්න පුළුවන් තරමට හොඳ ආදරණීය හදවතක් තිබිය යුතුයි.